ආයිබෝවන් ආදරණීය දරුවනි. ඉතින් ඔයාලා දන්නවා අපිට මෙන්න මේ විදිහට දකින්න හම්බෙන අස්ථි පද්ධතියට කණ්ඩරා මගින් මෙන්න මේ වගේ කංකාල පේශි සම්බන්ධ වෙලා තමයි අපිට අපේ දේහ චලන කිරීමේ හැකියාව ලැබිලා තියෙන්නේ. හරි. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ අපේ මේ කංකාල පේශි වල ව්‍යුහය, ඒ වගේම සාකොමියර කියන්නේ මොකක්ද? සහ සර්පණ සූත්‍රිකා වාදයට අනුව අපේ කංකාල පේශි සංකෝචන යාන්ත්‍රණය සිද්ධ වෙන්නේ කොහොමද කියලා බලන්න. හරි. අපි යමු වැඩේට. මම ඉස්සර වෙලාම ඔයාලට කංකාල පේශියක් අරගෙන පෙන්නන්නම් ඒකේ ව්‍යුහය මොන වගේද දකින්න හම්බෙන්නේ කියලා. හරි දරුවනේ. මෙන්න මේ විදිහට තමයි අපිට ඇත්තටම කංකාල පේශියක ව්‍යුහය දකින්න හම්බෙන්නේ. අපි බලමු මේ එකින් එක මොනවද තියෙන්නේ කියලා. ඔයාලට මෙතන බැලුවොත් පේනවා සුදු පාට කොටසක් දකින්න හම්බෙනවා. නේද? මේ සුදු පාටට තියෙන්නේ තන්තුමය සම්බන්ධක පටකයකින් සෑදුණු කණ්ඩරා. මෙන්න මේ තියෙන කණ්ඩරා මගින් තමයි අපේ පේශිය අස්තියක් එක්ක සම්බන්ධ වීම සිද්ධ වෙන්නේ. හරි. ඒ වගේම ඔයාලට පේනවා මේ පේශිය නේද? පොඩි ශීතයකින් ආවරණය වෙලා තියෙනවා. අපි මේකට කියන එපිමයිසියම. අපෙන් මේ වගේ දේවල් නම් විභාගෙදි බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම මේක නිකන් ඔයාලගේ දැනුම සඳහා කියනවා විතරයි. එපිමයිසියම. එතකොට මෙන්න මේ විදිහට තමයි අපිට පේශිය දකින්න හම්බෙන්නේ. එතකොට ඔයාලට මේක බැලුවාම පේනවා මේකේ කොටස් කිහිපයක් තියෙනවා නේද? ඇතරම් පේශියක් සමන්විත වෙන මෙන්න මේ කොටස් වලට ළමයි අපි කියනවා පේශී කලඹවල්. හරි, පේශී කලඹවල්. සාමාන්‍ය මේ පේශී කලඹවල් බැලුවොත් ඒවත් ඔයාලට පේන පොඩි ෂීට් එකකින් ආවරණය වෙලා තියෙනවා. අපි මේකට කියනවා පෙරිමයිසියම කියලා. හරි. ඒ වගේම බලන්න මේ පේශී කලඹක්, මේ පේශී කලඹක් ගත්තාම ඒකත් නේද තන්තු වලින් සමන්විත වෙනවා නේ. බලන්න මේ තියෙන්නේ තන්තු. එතකොට බලන්න මේ පේශි තන්තුවකුත් ආවරණය වෙලා තියෙන පොඩි ෂීට් එකකින් අපි මේකට කියන එන්ඩෝමයිසියම කියලා. හරි. එතකොට මෙන්න මේ විදිහට තියෙන පේශි තන්තු ගොඩක් එකතු වෙලා හැදෙන මොනවාද? පේශි කලඹවල්. මේ පේශි කලඹවල් ගොඩක් එකතු වෙලා තමයි අපිට අපේ පේශිය නිර්මාණය වෙනවා දකින්න හම්බෙන්නේ. හරි. අපි මෙන්න මේ විදිහට තියෙන පේශි තන්තුවක් අරගෙන බලමු අපිට ඒකේ ව්‍යුහය මොන වගේද දකින්න හම්බෙන්නේ කියලා. මේ තියෙන්නේ කංකාල පේශි තන්තුවක්. හරි, අර අපි ඉස්සෙල්ලා දැක්ක එකක්. ඒක අරගෙන බැලුවොත් අපිට මෙන්න මේ විදිහට තමයි පුතාලා ඒක පේන්න තියෙන්නේ. මොනවද මේකේ තියෙන්නේ? මේකේ අර කලින් විදිහටම ඔයාලට මම පෙන්නුවා එන්ඩෝමයිසියම තියෙනවා. අපි ඒක චුට්ටක් අයින් කරගමු. බලන්න එතකොට ඔයාලට මෙතන පේනවා අපේ කංකාල පේශියේ ස්නායු සැපියුම තියෙනවා. මේ තමයි චාලක නියුරෝනය කංකාල පේශියට ස්නායු ආවේගය අරගෙන එන. ඒ වගේම අපි දන්නවා කංකාල පේශිය වල නේද? න්‍යෂ්ටි ගොඩක් තියෙනවා. මෙතනත් න්‍යෂ්ටියක් තියෙනවා. ඒ වගේම බලන්න මේ ඩයග්‍රෑම් එකේ මේ හරියට න්‍යෂ්ටියක් තියෙනවා නේද? මේ වගේ න්‍යෂ්ටි රාශියක් අපිට දකින්න හම්බෙනවා. ඒ වගේම තමයි විශේෂත්වය දැන් සාමාන්‍ය සෛල වල න්‍යෂ්ටිය තියෙන්නේ ඇතුළත නේද? නමුත් මෙයාලගේ න්‍යෂ්ටිය තියෙන්නේ පර්යන්ත විදිහට නේ. අපි දන්නවා කංකාල පේශිය එතකොට බහු න්‍යෂ්ටිකයි. ඒ වගේම පර්යන්ත න්‍යෂ්ටි තමයි දකින්න හම්බෙන්නේ. හරි. ඒ වගේම ඔයාලට මේක බැලුවොත් පේනවා මෙන්න මේ විදිහට කංකාල පේශිය වල රුධිර වාහිනී සැපියුම තියෙනවා. කේශනාලිකා ජාලයන් දකින්න හම්බෙනවා. මොනවද මේ චූටි ගොඩක් තියෙන්නේ? ඔය තියෙන්නේ නේද? මයිටොකොන්ඩ්‍රියාවන්. හරි, මයිටොකොන්ඩ්‍රියා. එතන අපි දන්නවා කංකාල පේශී තන්තු සංකෝචනය වීම සඳහා ශක්තිය අවශ්‍ය වෙනවා. ATP විශාල වශයෙන් වැය වෙනවා. එතකොට මේ සඳහා අවශ්‍ය වෙන ATP නිෂ්පාදනය කරන්න අපිට මේ මයිටොකොන්ඩ්‍රියා විශාල ප්‍රමාණ වලින් දකින්න හම්බෙනවා. මොනවද මේ තියෙන්නේ? මේ දැන් කොළ පාට වෙලා තියෙන්නේ. මේවට පුතාලා අපි කියන්නේ සාකෝප්ලාස්මික් රෙටිකියුලම් කියලා. ඔයාලා දන්නවනේ එන්ඩෝප්ලාස්මික් රෙටිකියුලම් කියන්නේ අන්තක්ප්ලාස්මීය ජාලිකා. ඇත්තටම මේ සාකෝප්ලාස්මික් රෙටිකියුලම් කියලා කියන්නේ සිනිඳු අන්තක්ප්ලාස්මීය ජාලිකාව විකරණය වෙලා හැදිච්ච එකක්. මොකද ඇත්තට මේකේ වැදගත්කම මේක අපෙන් ලොකුවට බලාපොරොත්තු වෙන දෙයක් නෙමෙයි එක්සෑම් එකේදී. මේකේ බලාපොරොත්තුව තමයි ඔයාලා දන්නවා පේශි සංකෝචනය සඳහා කැල්සියම් ධන දෙක අයන අවශ්‍යයිනේ. අපි ඉස්සරහට කතා කරමු කොහොමද කැල්සියම් ධන දෙක අයන මේ සඳහා සම්බන්ධ වෙන්නේ කියලා. එතකොට මේ කැල්සියම් ධන දෙක අයන සංචිත කරලා තියෙන්නේ මේ තියෙන සාකෝප්ලාස්මික් රෙටිකියුලම් ඇතුලේ. ඒක ඔයාලා දන්න දෙයක් නේද? සිලිනොත්ත ප්ලාස්මීය ජාලිකාවලත් කාර්යයක් විදිහට අපි ඉගෙන ගන්නවා කැල්සියම් ධන දෙක අයන සංචිත කිරීම. ඉතින් මේකත් සිනිඳුවන්ත ප්ලාස්මීය ජාලිකාවලින්ම විකරණය වෙච්ච දෙයක්. හරි. ඒ වගේම බලන්න මොනවද මේ පොඩියට මේ සුදු පාටට තියෙන්නේ? ඔය තියෙන්නේ මොනවද ඔය? ඔය තියෙන්නේ රයිබෝසෝම. හරි, ප්‍රෝටීන සංශ්ලේෂණය සඳහා දායක වෙන රයිබෝසෝම අපිට දකින්න හම්බ වෙනවා. මෙන්න මේ විදිහට තමයි පුතාලා අපිට කංකාල පේශී සෛලයක් දකින්න හම්බෙන්නේ. නැත්නම් කංකාල පේශී තන්තුවක් දකින්න හම්බෙන්නේ. හරි.
මම දන්නවා දැන් ඔයාලා දැන් ප්‍රශ්නයක් තියෙනවා කොහෙද මේකේ ඇක්ටින් සහ මයෝසින් සූත්‍රිකා තියෙන්නේ කියලා නේද? බලන්න මම සාර්කෝප්ලාස්මික් රෙටිකියලම අයින් කරගත්තා. එතකොට ඔයාලට මේකේ දකින්න පේන්න තියෙනවා ටිකක් තද පැහැති කලාපයක් සහ ලා පැහැති කලාපයක්. හරි. මේක අපිට පොඩ්ඩක් පැහැදිලිමදිනේ. අපි මීට වඩා හොඳ ඩයග්‍රෑම් එකකින් බලමු කොහොමද ඇත්තටම ඇක්ටින් සහ මයෝසින් සූත්‍රිකා මේ පේශී තන්තුවක් ඇතුලේ සැකසීලා තියෙන්නේ කියලා. හරි. බලන්න මේ තියෙන්නේ ඔය විදිහටම අපිට දකින්න හම්බෙන කංකාල පේශී තන්තුවක්. හරි. මම මේ කංකාල පේශී තන්තුවේ ඇතුලේ තියෙන ඇක්ටින් සහ මයෝසින් සූත්‍රිකා චුට්ටක් එළියට ගන්නවා. බලන්න පුතාලා මෙන්න මේ විදිහට තමයි අපිට ඇක්ටින් සහ මයෝසින් සූත්‍රිකා දකින්න හම්බෙන්නේ. ඔයාලා දන්නවා නේද කංකාල පේශී සෛලවල එහෙම නැත්නම් විලිකිත පේශී සෛලවල ඒ කියන්නේ කංකාල පේශී සහ හර්ත් පේශී සෛලවල සංකෝචක ඒකකය තමයි සාකොමීරය කියලා හැඳින්වෙන්නේ. ඒතකොට මේකේ අපිට මේ සාකොමීරයක ව්‍යුහය තමයි දකින්න හම්බෙන්නේ. බලන්න මෙන්න මේ විදිහට තමයි ඇත්තටම අපිට සාකොමීරයක ව්‍යුහය පේන්න තියෙන්නේ. ඔයාලට පේනවා මේකේ දෙපැත්තේ ඉසෙඩ් රේඛා දෙක තමයි මේ විදිහට රතු පාටින් පෙන්නලා තියෙන්නේ. එතකොට ඔයාලට පේනවා ඉසෙඩ් රේඛා වලට සම්බන්ධ වෙලා තියෙනවා. හරි ඒ තමයි සිහින් ඇක්ටින් සූත්‍රිකා. මැද වලට පේන්න තියෙනවා ඝන මයෝසින් සූත්‍රිකා. හරි. අපි බලමු මේ සාකොමීරය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. බලන්න දැන් මේ වෙලාවේදී සාකොමීරයේ ඉසෙඩ් රේඛා දෙක ඈතින් තියෙන්නේ. නේද? බලන්න ටික ටික අර මයෝසින් හිස් මගින් මොකද්ද සිද්ධ කරන්නේ? අර ඇක්ටින් සූත්‍රිකා නේද? සාකොමීරයේ මධ්‍ය දෙසට ඇදීමට ලක් කරනවා. නේද? එතකොට මොකක්ද වෙන්නේ? සාකුමීරයේ ඉසෙඩ් රේඛා දෙක අතර දුර අඩු වෙනවා. ඒ කියන්නේ මොකක්ද වෙන්නේ? පේශිය සංකෝචනය වීම සිද්ධ වෙනවා. හරි? ඒ වගේම ඔයාලට පේනවා මෙතනදී ඝන මයෝසින් සූත්‍රිකාවල පිහිටීම වෙනස් වෙන්නේ නැහැ. එයාලා ඒ විදිහටම තමයි ඉන්නේ. හැබැයි නේද? ඇක්ටින් සූත්‍රිකා මොකක්ද වෙන්නේ? ටික ටික මධ්‍යයට තල්ලු වීමට ලක් වෙනවා. එතකොට මෙතනදී ඇක්ටින් සූත්‍රිකා තමයි චලනය වීමට ලක් වෙන්නේ. ඒ වගේම මෙතනදී ඔයාලට හොඳට බැලුවොත් පේනවා ඝන මයෝසින් සූත්‍රිකාවලවත් සිහින් ඇක්ටින් සූත්‍රිකාවලවත් දිග වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. හරි? දිගෙහි වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේ දේවල් හොඳට ඔළුවට දාලා තියාගන්න. අපිට MCQ වල මේ දේවල් අපිට පටලවලා දෙන්න පුළුවන්. හරි? හරි. අපි දැන් බලමු සර්පණ සූත්‍රිකා වාදයට අනුව කොහොමද පියවරෙන් පියවර මේ සංකෝචන යාන්ත්‍රණය සිද්ධ වෙන්නේ කියලා මෙතන. හරි. බලන්න මෙතන වලට පේන්න තියෙනවා සිහින් ඇක්ටින් සූත්‍රිකා තියෙන විදිහ. ඒ වගේම ඝන මයෝසින් සූත්‍රිකාව සහ ඒකේ මයෝසින් හිස පේන්න තියෙනවා. එතන බලන්න මේ මයෝසින් හිස මේ වෙලාවේ තියෙන්නේ අඩු ශක්ති මට්ටමක. ඒකට ATP අණුවක් සම්බන්ධ වෙලා තියෙනවා. ඒතර ATP අණුවක් මයෝසින් සූත්‍රිකාවට සම්බන්ධ වෙලා තියෙන්නේ එයා පහළ ශක්ති මට්ටමක තමයි තියෙන්නේ. හරි. බලන්න ඊළඟ මොකද්ද සිද්ධ වෙන්නේ? කැල්සියම් ධන දෙක අයන ඇවිල්ලා ඇක්ටින් සූත්‍රිකාවල මයෝසින් හිස් සඳහා තියෙන බන්ධක ස්ථාන නිරාවරණය කරනවා. ඊට පස්සේ මොකක්ද වෙන්නේ? මේ ATP ජල විච්ඡේදනයේ ලක් වෙන නිසා මොකද්ද සිද්ධ වෙන්නේ? මයෝසින් වල හිස මෙන්න මේ විදිහට ඉහළ ශක්ති මට්ටමක් කරා ළඟා වෙලා අර ඇක්ටින් වල මයෝසින් හිස් සඳහා තියෙන බන්ධක ස්ථානත් එක්ක මේක බැඳිලා හරස් හේතු හදනවා. ඊළඟ මොකද්ද සිද්ධ වෙන්නේ? මේකට බැඳිලා තියෙන ATP ජල විච්ඡේදනයේ නිර්මාණය වෙච්ච ADP සහ ඉනෝගනික් ෆොස්ෆේට් වලින් ෆොස්ෆේට් කාණ්ඩය ඉවත් වෙලා යනවා. ෆොස්ෆේට් කාණ්ඩය ඉවත් වෙලා යද්දි මොකද්ද සිද්ධ වෙන්නේ? මේ මයෝසින් හිස නැවත පහළ ශක්ති මට්ටමක කරා ළඟා වෙනවා. එහෙම පහළ ශක්ති මට්ටමක් කරා ළඟා වෙද්දි මොකද්ද වෙන්නේ? මේ වෙලාවේදී අපිට පේනවා මයෝසින් හිස ඇක්ටින් වල බන්ධක ස්ථානයත් එක්ක බැඳිලා තියෙන්නේ. එතකොට මෙයා පහළ ශක්ති මට්ටමක් කරා ළඟා වෙද්දී අන්න මොකක්ද වෙන්නේ? ඇක්ටින් සූත්‍රිකාව ඇතුල් දෙසට ඇදිලා යාමක් සිද්ධ වෙනවා. ඒ වගේම අන්න ඒ ADP ඉවත් වෙලා නැවත අලුත් ATP අණුවක් ඇවිල්ලා මෙන්න මේ විදිහට මයෝසින් හිසත් එක්ක නැවත සම්බන්ධ වෙද්දී මොකද්ද සිද්ධ වෙන්නේ? අන්න මයෝසින් හිස ඇක්ටින් වල බන්ධක ස්ථානයෙන් ගැලවීම සිද්ධ වෙනවා. එහෙම නැත්නම් හරස් හේතුව බිඳ වැටෙනවා. ඊළඟ මොකක්ද වෙන්නේ? නැවත ওই විදිහටම තව චක්‍රයක් ක්‍රියාරම්භ වෙනවා. හරි. බලන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මේ චක්‍ර ටික සිද්ධ වේගන යන විදිහ. අවසාන වශයෙන් මෙන්න මේ විදිහට තමයි පේශිය ඉහිල් වීමට ලක් වෙන්නේ. මයෝසින් හිස සම්පූර්ණයෙන් පහළ ශක්ති මට්ටමකට ඇවිල්ලා හරස් හේතුව බිඳ වැටිලා මොකද වෙන්නේ? ඇක්ටින් සූත්‍රිකා නැවත ලිහිල් වීමට ලක් වෙනවා. ඉතින්
ඔන්න ඔය විදිහට තමයි අපිට සර්පණ සූත්‍රිකාවාදයට අනුව මේ පේශි සංකෝචනය දකින්න හම්බෙන්නේ. හරි. ඉතින් මං හිතනවා ඔයාලට මේ වීඩියෝ එක සෑහෙන වැදගත් වෙන්න ඇති. කොහොමද කංකාල පේශියක ව්‍යුහය තියෙන්නේ, කොහොමද සාකුමීරයක ව්‍යුහය තියෙන්නේ, සහ කොහොමද මේ පේශි සංකෝචන යාන්ත්‍රණය සිද්ධ වෙන්නේ කියලා හරියට අවබෝධයෙන් ඉගෙන ගන්න. හරි. ඉතින් මේ වගේම තවත් වීඩියෝ එකකින් අපි හමු වෙනතුරු හැමෝටම ජය වේවා.